සරල රේඛාව ගන්න PO පේපරේ 8 වෙනි ප්‍රශ්නේ 2020 8 වෙනි ප්‍රශ්නේ කොහොමද වෙන්නේ සරල රේඛාවම තමයි. හරි. මේ ගානේ කියනවා m කියන්නේ තාත්විකගේ අපලු m අයත් r කියලා කියනවා. ගාවක් තියනවලු. එයාගේ නම එල්ලු. හරිද? එයා යනවලු A කියලා පොයින්ට් එකක් හරහා. එයාගේ පොයින්ට් එක කණ්ඩායම තමයි 1 2. හරිද? පොයින්ට් එක 1 2 1 2. අනුක්‍රමණයත් m කියලා කියනවා. හරිද? මෙයාගේ අනුක්‍රමණයත් m කියලා කියනවා. මෙයාගේ නම මොකද්ද කියලා අහනවා. L කියන රේඛාවේ සමීකරණය මොකද්ද කියලා අහනවා. හරි? ඊට මොකක් සරල රේඛාවක නමක් ලියන්න දැනගෙන ඉන්න අවශ්‍යතාව මොනවද? ලක්ෂ දෙකක් දැනගෙන ඉන්න ඕන රේඛාව මත තියෙන. ඒකක්. ඒකාකාරය. දෙවෙනි ආකාරය තමයි අනුක්‍රමණයයි එක කණ්ඩාංකයක විදන්නවනේ ඒත් පුළුවන් රේඛාව මත තියෙන එක කණ්ඩාංකයක් දන්නවනේ ඒත් පුළුවන් ලියන්න. දැන් මේකේ තියෙන්නේ කොහොමද? දැන් මේකේ ලක්ෂ දෙකක් දන්නේ නැහැ රේඛාව උඩින් 1 ලක්ෂය දන්නේ. එකේ 2 ලක්ෂ ඉන්නවා කියලා දන්නවා. සහ අනුක්‍රමණය m කියලා කියනවා. m ඇසුරෙන් හොයන්න කියලා කියන්නේ ගන්න. m ඇසුරෙන් හොයන්න කියලා කියන්නේ. එහෙනම් m සමානයි මොකක් වෙනවද? අනුක්‍රමණය සමානයි y කණ්ඩාංකවල වෙනස. මම මේක ගන්නවා මේක උඩ ඉන්න සාධාරණ ලක්ෂයක් xy කියලා ගන්න. රේඛාව මත. හරි. එහෙනම් y කණ්ඩාංකවල වෙනස. හරි. m සමානයි y කණ්ඩාංකවල වෙනස. හරි. y ඍණ 2 x ඍණ 1. y කණ්ඩාංකවල වෙනස බෙදන්න ඕනේ x කණ්ඩාංකවල වෙනස. හරි. දැන් මේක සුළු කරපුවාම එනවා mx ඍණ m y ඍණ 2 හරස් ගුණ කරාම. ඊට පස්සේ මෙයා මේ පැත්තට ගිහින් mx ඍණ y ධන 2 ඍණ m සමානයි බිඳු. ඔන්න හෙව්. හරි. රේඛාවේ නම හොයන්න කියලා කියනවා. එච්චරයි. ඒතර මෙයා තමයි L කියන්නේ. හරි. මෙයා තමයි L කියන්නේ. හරි. ඊට පස්සේ මේකේ ලක්ෂ දෙකක් දන්නවනම් ලියන ආකාරය නෙමෙයි දැන් මෙතන තියෙන්නේ. හරි. 1 ලක්ෂය අනුක්‍රමණය. හරි. ඒතර අනුක්‍රමණය සමාන කරන්න ඕනේ y කණ්ඩාංක වල වෙනස බෙදීම x කණ්ඩාංක වල වෙනස. එච්චරයි. ඊට පස්සේ b කියලා ලක්ෂයක් දීලා දිනවලු 2 3ලු යා. හරිද? b කියලා ලක්ෂයක් තියෙනවලු 2 3 කිය. හරි මේ හරියෙන් මම ඒක මේ හරියෙන් දා ගන්නම්. b කියලා ලක්ෂයක් තියෙනවලු 2 3 කියලා. ඒ b ලක්ෂයේ ඉඳලා L රේඛාවට ඇඳි ලම්බ දුර. හරි මේ b ලක්ෂයේ ඉඳලා මෙයාට ලම්බකයක් ගහනවා. හරි b ලක්ෂයේ ඉඳලා ඔබ ලම්බකයක් ගහනවා. එතන මෙතන ලම්බකෝ වදිනවා. ලම්බ දුර දීලා දෙනවා. එකයට මූල 5යි කියලා. හරි යටින් දාන්නම්මයි. ලම්බකයක් ගැහුවාම ඒ ලම්බකේ දිග දීලා දෙනවා එකයට මූල 5යි කියලා. බව දී ඇත. එම්හි අගයන් සොයන්න කියලා කියනවා. එම්හි අගයන් සොයන්න. දැන් මේවා එල තියරින් නේද? බාහිර ලක්ෂයක ඉඳලා සරල රේඛාවටදී ලම්බ දුර. ඒ වයිල සරල රේඛාවේ තියරි. මොකද්ද? එහෙනම් ලම්බ දුර සමාන වෙන්න ඕනේ. මාපාංක ඇතුලේ. හරි. මේ සරල රේඛාවගේ නමට මොකද්ද? සරල රේඛාවේ සමීකරණයට මේ බාහිර ලක්ෂ්‍ය ආදේශ කරන්න. හරි. සරල රේඛාවේ නමට බාහිර ලක්ෂ්‍ය ආදේශ කරන්න. හරි. ඒතර x වලට දාන්න මොකද්ද? 2. හරි. x කණ්ඩාංකය 2යි. y කණ්ඩාංකය 3යි. එහෙනම් මෙතන y වෙනුවට 3 දාන්න. හරි. මේකල මූලිකම තියරියක් තමයි මේ භාවිතා කරන්න දීලා තියෙන්නේ. හරි. සරල රේඛා. ඊට පස්සේ යටට එන්නේ මොකද්ද? යටට එන්නේ ඒ රේඛාවේ x සහ y ඉස්සරහින සංගුණකවල වර්ගවල ඓක්‍යයන්ගේ වර්ගමූලනේ. එහෙනම් මොකද්ද මේ x ඉස්සරහින සංගුණකේ? m නේ. y ඉස්සරහින සංගුණකේ ඍණ 1යි. එහෙනම් m වර්ගය ධන ඍණ 1 වර්ගයේ වර්ගමූලය. හරි. ඕක සුළු කරලා m හොයන්න දී. හරි. දැන් මේක සුළු කරන්නම්ම. එකයට මූල 5 සමානයි. මාපාංක ඇතුලේ මෙතනින් එනවා 2m කියලා. මේ m අඩු වෙන්න තියෙන. එහෙනම් m අකුරක් එනවා 1යි. හරි. ඊට පස්සේ ඍණ 3යි ධන 2යි. එහෙනම් ඍණ 1යි. හරිද? යට එනවා m වර්ග ධන 1 කියලා. යට එනවා m වර්ග ධන 1 කියලා. හරිද? ඊට පස්සේ මොකද කියන්නේ? මොනවා මෙයාව දැන් නියත වශයෙන්ම ධනාගයක්. හරිද? මොකද m වර්ග ධන 1 ඒක ප්‍රශ්නයක් නෑ කොහොමද? මාපාංග ඇතුලේ මේ අර්ථ දැක්වීමට අවුලක් වෙන්නේ නෑ. වර්ගමූලයක් ඇතුලේ. එතකොට මෙයා හරස් ගුණ කරනවා මම. මේ මූල 5 මේ පැත්තට හරස් ගුණ කරනවා. m වර්ග ධන 1 එයාගේ වර්ගමූල මූල 5යි මාපාංක m ඍණ 1. හරි මාපාංක m ඍණ 1. එහෙනම් සියලුම පද ධනයි වර්ග කරමු. හරි m වර්ග ධන 1
මේ පැත්තේ වර්ගමූලය නැති වෙලා යනවා. මෙයා වර්ග කරපුවාම මූල 5 වර්ග කරපුවාම 5යි. ඊට පස්සේ මාපාංක m ඍණ 1 වර්ග කරපුවාම m ඍණ 1 වර්ගය කියලා ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙයා සුළු කරන්න ඕන. මෙයා සුළු කරපුවාම එනවා 5 වතාවක් m වර්ග ඍණ 2m ධන 1ක්. හරිද? මේ පැත්තේ m වර්ගයක් ඉන්නවා. මේ පැත්තේ 5m වර්ගයක් ඉන්නවා. මේ m වර්ගය අර පැත්තට ගෙනිච්ච නම් හරි. මේ පැත්තේ බිඳුවක විදිහට ඔක්කොම පද ටික එහා පැත්තට ගෙනියමු. ඒතර 4m වර්ගයක් වෙනවා. ඊට පස්සේ මේ 5 ඍණ 2m ගෙන් වැඩි වෙලා ඍණ 10m වෙනවා. 5 වරක් එක 5යි. මේ එකත් මාර පැත්තට ගෙනෙත් තියෙන. එහෙනම් 4. හරි. මොකද අඩු වෙන්න බෑ මේක අර පැත්තට ගෙනිච්චට පස්සේ. එහෙනම් මෙයා බලන්න සාධක කැඩෙනවද කියලා. සාධක කැඩෙනවා ඇති අනිවාර්යයෙන්. ඕන දෙකෙන් බෙදන්නත් පුළුවන්. 2m වර්ග ඍණ 5m ධන 2. දැන් බලන්න සාධක කැඩෙනවද කියලා. කැඩෙන්නු. 2m m විදිහට සාධක වල කැඩෙනවා. දෙකේ ඉලක්කම හැදෙන්න තියෙන ආකාර බලන්න මොකද්ද කියලා. දෙකේ ඉලක්කම හැදෙන්න තියෙන ආකාර එකයිනේ තියෙන දෙවරක් එක විතරයි. එහෙනම් මෙතෙන්ට දෙක දානවද මෙතෙන්ට එක දානවද කියලා පොඩ්ඩක් බලන්න. හරි. මැද පහේ ඉලක්කමක් හදන්නත් උන්. එහෙනම් මෙතෙන්ට තමයි දෙක දාන්න වෙන්නේ. මෙතෙන්ට එක. මෙයාගේ ලකුණ ධන හැදෙන්න දෙන ආකාර මොනවද තියෙන්නේ? එක්ක ධන වැඩි කිරීම ධන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඍණ වැඩි කිරීම ඍණ වෙන්න පුළුවන්. මැද පදේ ඍණ හින්දා ධන දෙන්නෙක් දාලා හරියන්නේ නැහැ. එහෙනම් මෙයාට ඍණ මෙයාටත් ඍණ. හරි. එහෙනම් m සමානයි කීයක් එනවද? හරි. 2m ඍණ 1 සමාන වෙනවා බිඳුවට හෝ m ඍණ 2 සමානයි බිඳුව. එහෙනම් m සමානයි භාගය හෝ m සමානයි 2. හරි. m සමානයි භාගය හෝ m සමානයි 2. හරිනේ.